ඉංග්‍රීසි වලින්. අපි කොහොමද කියන්නේ මම දෙයක් කරන්න ඕනේ කියලා. මම බෑන්ඩ් එකක් දාගත්තේ නැත්නම් මේ වීඩියෝ එක කරන්න වෙන්නේ නැහැ. මම බෑන්ඩ් එකක් දාගන්න ඕනේ. I should wear a band. Now in English, ඉංග්‍රීසි වලින් අපි දෙයක් කරන්න ඕනේ කියලා කියන්නේ I should. හරියට මේ වීඩියෝ එක කරන්න කලින් මට හිතුණා වගේ I should do a video about this. මම මේ ගැන වීඩියෝ එකක් කරන්න ඕනේ. I should do a video. I should do. මම කරන්න ඕනේ. ඔයාට මොකක් හරි අදහසක් තියෙනවා නම් අපි කියමු කොහේ හරි යන්න ඕනේ නම් ඔයාට ඒක ගැනත් කියන්න පුළුවන්. We should go to the zoo. අපි zoo එකට යන්න ඕනේ. We should go to the zoo. පොඩි අදහසක් දාන්න. මම නම් කියන්නේ අපි අද රැට මූවි එකක් බලන්න ඕනේ. We should see a movie. We should watch a movie කියන්න පුළුවන්. ඒ වගේම අපි කියමු ඔයාට කාට හරි එන්න කියන්න ඕනේ. පාටි එකකට, ෆන්ක්ෂන් එකකට. අපි කොහොමද මේක කියන්නේ? You should come to the party. ඔයා පාටියට එන්න ඕනේ. You should come to the party. ඒ වගේම අපිට මේකෙන් පුළුවන් කෙනෙක්ගෙන් ඔයා මේක කරන්න ඕනේද කියලා අහන්න. අපි ඒක අහන්නේ should you do this? Should you do this? ඔයා මේක කරන්න ඕනේද? Should you do this? අම්මේ අපි අර පාටි එකට යන්න ඕනේද? Should we go to that party? අපි හිතමු ක්ලාස් එකේ සර් මොනවා හරි බෝඩ් එකේ දාලා තියෙනවා. එතකොට අපි අහනවා සර් අපි ඔක ලියන්න ඕනේද? Should we write that? Should we write that? Should we write that? එහෙනම් ඉංග්‍රීසි වලින් දෙයක් කරන්න ඕනේ කියලා කියන්නේ කොහොමද? You should කරන්න හොඳ නැති දෙයක් නම් ඔයා කියන්න ඕනේ you shouldn't. You shouldn't. ඔක කරන්න හොඳ නැහැ. You shouldn't use drugs. You shouldn't drink alcohol. Alcohol බොන්න හොඳ නැහැ. You shouldn't drink alcohol. You shouldn't smoke cigarettes. Cigarettes බොන්න හොඳ නැහැ. Very dangerous. So කරන්න ඕනේ නම් should. කරන්න හොඳ නැත්නම් shouldn't. කරන්න ඕනෙම නම් must. කරන්න ඕනෙම නැත්නම් හොඳම නැත්නම් you mustn't. You mustn't. You mustn't use drugs. You must be good. හොඳ වෙන්න ඕනේ. You must speak English. ඉංග්‍රීසි කතා කරන්න ඕනේ. So here's the bonus point. මෙන්න bonus point එක. ඉංග්‍රීසි කතා කරනවා වගේම අපිට අවශ්‍ය දෙයක් තමයි ඉංග්‍රීසි තේරුම් ගන්න එක. ඉතින් ඉංග්‍රීසි තේරුම් ගන්න ඔයා හොඳට ඇහුම්කන් දෙන්න ඕනේ. ඉතින් මේ ඇහුම්කන් දෙන්න ඔයාට හුඟක් දේවල් කරන්න පුළුවන්. ක්‍රිකට් කමෙන්ටරි බලන්න පුළුවන්, මූවිස් බලන්න පුළුවන්. එතකොට රේඩියෝ කන්වර්සේෂන් වලට ඇහුම්කන් දෙන්න පුළුවන්. සින්දු වලට ඇහුම්කන් දෙන්න පුළුවන්. You must listen to songs. සින්දු නම් අහන්න ඕනේ. And if you are a movie fan කෙනෙක් නම් you can watch movies. You must watch movies. But don't use single subtitles. Use English subtitles. So ඔයාට movie බලන්න ඕනේ නම් මම පොඩි help එකක් comment එකේ දාන්නම්. So ඒකට ගිහලා ඔයාලට බලන්න පුළුවන්. Be exposed. So be exposed. ඒ කියන්නේ මේකට නිරාවරණය වෙන්න. ඉංග්‍රීසි වලට නිරාවරණය වෙන්න. ඒකට ඉංග්‍රීසි වලට ඇබ්බැහි වෙන්න. එතකොට ඔයාලට පුළුවන් මෙහෙම කරද්දී අමාරුයි. මහන්සි වෙන්න ඕනේ. ඔයාලට පුළුවන් ඉක්මනට ඔයාලගේ ඉංග්‍රීසි ජර්නි එක win කරන්න. So movies බලන එක නම් අනිවාර්යයෙන් මොකද movies බලලා තමයි මේ ඔක්කොම හැදුනේ. බොරු කියන්න ඕනේ නැහැ. movies බලලා තමයි මම මගේ ලැන්ග්වේජ් එක හදාගත්තේ. මට පුළුවන් වුණා නම් ඔයාලට බැරි වෙන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම පුළුවන්. never give up. give up කරන්නම එපා. වැරදි හරි කතා කරන්න. එච්චරයි කියන්න තියෙන්නේ. මෙන්න වැන්ද ඕන දෙයක් කියලා දෙනවා. You must not give up. give up කරන්නම එපා. Right? So just drop a comment for anything and I will help. I'll be bringing these videos. මම මේ videos දිගටම අරන් එනවා. So follow කරලා ඉන්න. හැමදේම කියලා දෙනවා. මගේ channel එකටත් ගිහිල්ලා subscribe කරන්න. මම English lesson එකේ දානවා අපේ බබාලට ඕන lessons. So see you then.